දීලා තියෙනවා. දැන් මට සහ ඔබට මතු ජන්මවලදී මස්ලේ දන් දෙන්න තියෙනවා. මතු මේ ආරම්භය කියලා ගන්න කියලා නිතරම පටන් ගත්ත විතරයි හොඳේ. බුද්ධ ඥානයට අනුගත වෙන්න නම් ලෑස්ති වෙන්නේ නිතරම පටන් ගත්ත විතරයි. අසංකේය කල්ප ලක්ෂ 28 දසපාරමිතා පුරන්න පටන් ගත්ත විතරයි. මේ අදහසක් ගත්ත විතරයි. ඒකේ ඉන්න කියලා කියන සියලු දෙනා මේ අදහසක් ගත්ත විතරයි. එච්චරයි. හැබැයි අදහස සඵල කරගන්න පුළුවන් විදිහක් මම කියනවා. මේ ජන්මේදී මම සඵල කරගෙන ඉන්න නිසා වෙන කෙනෙකුට සඵල කරගන්න බැරිය කියලා ඒකත් කියලා මම කියන්නම් කියලා කියනවා. එක්කෙනෙක් පහළ වුණාන් පස්සේ තවත් කෙනෙකුට අවස්ථාවක් නැත කියලා. මහා භද්‍ර කල්පෙට බුදුවරු 5 නම නම් තව 4 නමක් වෙනම පහළ වෙනවා. තව 4 නමක් වෙනම පහළ වෙනවා. පරිනිර්වාණය දැක නැගිටින්න පුළුවන්. බුද්ධ ශ්‍රේෂ්ඨ මාරු කරන සොර ධර්ම රැගෙන අය තත් හැකියාව තියෙනවා අනුත්තර ධර්මයේ සාක්ෂාත් කරගන්න. මා මේ ආකාරයෙන් පැතුම් සඵල කරගන්න අනාගතේ මතු භවයන් හිදී පූජා කරන්න තියෙනා වූ දේවල්, දන් දෙන්න තියෙන දේවල් ඇසින් ඉසින් මසින් ලෙයි මහා සංඝරත්නයට බෝසත්වරුන්ට මාර දිව්‍ය පුත්‍රයන් ඉල්ලන වෙලාවට දෙන්න තියෙන දේවල් මේ ජන්මේදී දෙන්න තිබුණා නම් මට හරිය කියලා මං සිත් පහල කරගන්නවා. අසංකේය කල්ප ලක්ෂ 28ක් අනාගතයට දෙන්න තියෙන ඇස් මස්ලේ දාන පාරමිතා මේ සියල්ල මේ ජන්මේදී කරන්න තිබුණා නම් හොඳයි කියලා මං සිත් පහල කරගන්නවා. සිත් පහල කරගන්න ඕන වෙන එක මහා අදිෂ්ඨානයක් වෙනවා. එක මහා අදිෂ්ඨානයක් වෙනවා. ඒ අදිෂ්ඨාන පූර්වකව ඉන්න පුත්‍රයා දිහා මේ විශ්වය බලාගෙන සිටිනවා. මෙයා මේ මතු අසංකේය කල්ප ලක්ෂ 28ක් දසපාරමිතා පිරීමේ අපේක්ෂාවෙන් මෙතන ඉඳලා මෙයා වැඩේ පටන් ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. ආරම්භය ගන්න. ආදුරක් අවශ්‍යතාවයක් නැති වෙන්නේ. මෙතන ඉඳලා ඉස්සරහට බුද්ධත්වයට දක්වා කොච්චර කැපකිරීම කරන්න තියෙනවද ඒවා කරනවාය කියලා අදිෂ්ඨාන කරගෙන ඒ කරන්න තියෙන ප්‍රමාණය අසංකේය කල්ප ලක්ෂ 28ෙම තියෙනා වූ කෙනෙහිලිකම් ආපදාවන් වේදනාවන් ලෝභ නැතුව දීම් මේ සියල්ල මේ ජන්මේදී දෙන්න මං අදිෂ්ඨාන කරනවා. ආපදාවන් අනුන්ට එන්න තියෙන සුනාමි මට වරේ මෙහෙම. හරි. අනුන්ගේ ලෝන් මට ගෙවන්න අවස්ථාව දීපන්. අනුන්ගේ වද වේදනාවන් උන්ට සහනයක් දීලා මට ඒව දීපන්. අනුන්ට නිවන දීලා මට පුළුවන් නම් නිරය දීපන්. පැහැදිලි. අනුන්ට විමුක්තිය දීලා මට මාව හිර කරපන්. මෙන්න ඉල්ලන ඒවා පේනවා. මේව ඉල්ලනවා ඕගොල්ලෝ මේ අනුන්ට එන්න තියෙන කරදර බාධක තමන්ගේ ඇඟ උඩ එන්න කියලා කියනවා. අනුන්ට එන්න තියෙන සුනාමි තමන්ගේ ඇඟ උඩ එන්න කියලා කියනවා. ඕගොල්ලන් ඉල්ලනවා. නමුත් මං ඉල්ල නොවෙන. මං අදටත් ඉල්ල නොවෙන. දැනුත් ඉල්ල නොවෙන. පෙර පැතුම් වල බලය වෙනව දැනුත් ඉල්ල නොවෙන. අනුන්ට එන්න තියෙන කරදර බාධක හිරිහැර නින්දා අපහාස ණය තුරස් වද වේදනා මෙහි දෙන්න කියලා කියනවා. මෙහාට දෙන්න කියලා. මට දෙන්න. ඒ කට්ටිය නිදහස් කරා. අන්න එහෙම හිතින් Tamanට පැතුම් පතාගත යුතු වෙනවා. කවුරුවක්වත් පැතුම් පතන්න නැති වෙනවා මේ කිව්ව ඒවට නම්. අනුන්ගේ සුනාමි අනුන්ගේ ප්‍රශ්න මොකටද බල අපිට කියලා කියන ලෝකයක් වෙනවා මේක. නෑ අනුන්ගේ ප්‍රශ්න මෙහාට දීපන් කියලා ඉල්ලන දරුවෙක් ඉන්නවනම් ස්වභාව ධර්මයේ බලාගෙන ඉන්නවා. අන්න සුපිරි චරිතයක් පහළ වෙලා. ස්වභාව ධර්මයේ මිනිස්සුන්ට දෙන්න තියෙන දනුවන් අන්න අරයා ඉල්ලනවා. එයා ඉල්ලනවා. එයාට මොකක්ද අවශ්‍යතාවය තියෙන්නේ? එයාට අවශ්‍යතාවය තියෙන්නේ පිරිනිවෙන්න වෙන. පරිනිර්වාණයට යන්න. එයා දන්නේ නැහැ එයා බුදු වෙන්න ලෑස්ති වෙනවා කියලා. එහෙම අදහසක් නැති වෙයි. එහෙම අදහසක් නැහැ. මොකද බුදුවරුත් රහතන් වහන්සේලාත් පසේ බුදුවරුත් මේ සියලු දෙනා ඇතුළුනේ පරිනිර්වාණ ධාතුවට වෙන. ඒක බුද්ධ විඥාණය වෙන. බුද්ධ විඥාණයට ගියා නම් ඇති.
මේ සියලු දෙනාට මේ කතාව මම කියන්නට කලින් ඔබ කළ යුතු එකක් වෙනවා. මේ මම දැන් මේ මහ බෝධිසත්වය මේ වදහරන්නට කලින් ඔබ කළ යුතු ඒවා තමයි මම මේ කියන්නේ. මහ බෝධිසත්වය වැදෑරුවෙන් පස්සේ ඊට පස්සේ උන්වහන්සේට සද්ධා සම්පන්න වෙලා තමයි සිටිය යුතුයි. උන්වහන්සේට සද්ධා සම්පන්න වෙලා සිටිය යුතුයි. උන්වහන්සේ අසංකේය කල්පලක්ෂ 28ක් ගිහිල්ලා කැපකිරීම කරලා ගන්න තියෙන ඒවා මේ ජන්මයට අරගෙන තියෙන්නේ කොහොමද කියලා බලන්න කියලා කියනවා. මතුත් කරන්න තියෙන කැපකිරීම මම මේ ජන්මයට අරගෙන ඒ වාසියල් අවසන් කර. මෙන්න අදිෂ්ඨානේ. විශ්වයත් හෙල්ලිලා යන. පරිනිර්වාණය දක්වා කරන්න තියෙන කැපකිරීම මොනවද? ඒ සියල්ල මේ ජීවිතේ ලබලා තියෙනවා. මේක තවත් ඉස්සරහට ගෙනියන්න අවශ්‍යතාවයක් නැතිනෝ. මේකෙන් මම අසංකේය කල්පලක්ෂ 28 ෂෙයා කරලා දානවා. අනාගතයට තියෙනා වූ අසංකේය කල්පලක්ෂ 28 සූත්‍ර ධර්මය යාත්‍රාව මම මේ කයෙන් කෙලවර කරනවා. අවසන් කරනවා. ඒ මාගේ වීරිය වෙනවා. ඒ මාගේ පාරමිතාව වෙනවා. ඒ මාගේ අදිෂ්ඨානය වෙන කොහෙට යන්නේ? අනාගතයට යන්න. තමයි මෙහි ඉඳන් පැතුම් පතක්. අනාගතයට එන. නමුත් ඒ අනාගතය මෙහෙට ගෙනල්ලා දෙන්න කියලා කියනවා. ඒ අනාගතය 28 සංකේය කල්පයක් ඉදිරියෙන් තියෙනා වූ අනුත්තර ධර්මයේ දක්වා තියෙනා වූ අනාගතය මෙහාට ගෙනල්ලා දෙන්න කියලා කියනවා. අනාගතයෙන් ඉල්ලුවෙන් පස්සේ මෙන්න මෙහෙම දෙයක් ඔබට සිද්ධ වෙවි කියලා කියනවා. අනාගතයෙන් ඉල්ලුවෙන් පස්සේ අනාගතය මෙහෙට මේ ජන්මයට ගෙන්න කියලා ඉල්ලුවෙන් පස්සේ අනුත්තර ධර්මයේ සාක්ෂාත් කරන ಜಾති දක්වා අනාගතය මෙහාට ගේන්න කියලා ඉල්ලුවෙන් පස්සේ ස්වභාව ධර්මය මෙහෙම කියන ඔබ ඉල්ලූ දුරේ ප්‍රමාණයට ඔබ ඉල්ලූ අනාගතයේ ප්‍රමාණයට ඔබ අතීතයේ සිට උතෙන්ට එනකන් ඒවා කරගෙන ඇවිල්ලා ඇත කියලා කියනවා. තේරිච්ච කට්ටිය අත උස්සන්න කියලා කියනවා. අනාගතයට ඔබ ඉල්ලන ප්‍රමාණයට අතීතයේ සිට ඔබ ඉන්න තැනට ඒ සියල්ල කරගෙන ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. ඔබ යන්න බලාපොරොත්තු වෙන අනාගතයට උනාට, ගේන්න බලාපොරොත්තු වෙන අනාගතයෙන් මෙහාට උනාට ඔබ අතීතයේ සිට මේ දක්වා ඒවා කරගෙන ඇවිල්ලා ඔබ මධ්‍ය ස්ථානයක ඔබ අදිෂ්ඨාන පූර්වකව සිටිනවා කියලා මේ විශ්වය දකින්න. මෙලව පරලව දෙලවම දකින්න. මෙලවත් බය නැති වෙනවා, පරලවත් බය නැති වෙනවා. මෙයා හොයන්නේ ජීවිතය පුදා හෝ අනුත්තර ඥානය වෙන. ජීවිතය පුදා හෝ අනුත්තර ඥානය හොයා මෙයා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඒ හොයන හැම ජන්මයකදී ජීවිතෙත් පුදලා තියෙනවා. ඒ සෙව් සෑම ජන්මයකදීම ජීවිතෙත් පුදලා තියෙනවා. ඇස් දීලා තියෙනවා, මස් දීලා තියෙනවා, හිස් දීලා තියෙනවා, දරුවෝ දීලා තියෙනවා, භාර්යාව දීලා තියෙනවා, රජකම දීලා තියෙනවා, ඔටුනු දීලා තියෙනවා, ඔටුනු පිටින් හිස් පවා දීලා තියෙනවා. මොකක් වෙනුවෙන්ද කියලා අහුවොත් අනුත්තර ධර්මය සාක්ෂාත් කිරීම සඳහා අතීතයේ සිට දීගෙන ඇවිල්ලා තියෙන කෙනෙකුට පමණක් මතක් වෙන දෙයක් කියලා කියනවා. මම මේ ආරම්භය ගන්නව විතරයි. මේක ආරම්භය. මේ ජන්මය මගේ ආරම්භය. මම අනාගතයටයි මේවා පූජා කළ යුතු වෙන්නේ. මං අනාගතයටයි මේ පාරමිතා 10 සම්පූර්ණ කළ යුතු වෙන්නේ. අනාගතයට. මේ ආරම්භය. ආරම්භක මොහොතක් ලෙස මං ගත්ත වෙනවා. හැබැයි මේක අවසන් මොහොත කියලා දැනගන්න වෙලාවේ මේක අවසන් මොහොත කියලා දැනගන්න වෙලාවේ මම අනුත්තර ධර්මය සාක්ෂාත් කරලා